දවසක් සියලුම දෙනාට. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆිට්නස් එක සම්බන්ධව අපි ඉෂුව කරන මෙඩිකල්ස් ගැන. ඉතින් මම අද මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකක්ද මේ මෙඩිකල් ෆිට්නස් සර්ටිෆිකේට් එකක් කියන්නේ කියලා. ඉතින් ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙනවා මේ වගේ මෙඩිකල්ස් ගැන වීඩියෝ සීරීස් එකක් කරලා ඔයාලව තවදුරටත් දැනුවත් කරන්න. හරි. ඉතින් බලමු මොකක්ද මේ මෙඩිකල් ෆිට්නස් සර්ටිෆිකේට් එකක් කියන්නේ කියලා. ඔබ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් රැකියාවක් කිරීම සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනය කරන්න, ක්‍රීඩා කරන්න හෝ ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට මෙඩිකල් ෆිට්නස් සර්ටිෆිකේට් එකක් අවශ්‍ය වෙනවා. ඇත්තට මොකද්ද මේ ෆිට්නස් සර්ටිෆිකේට් එකක් කියලා කියන්නේ? ෆිට්නස් සර්ටිෆිකේට් එකක් කියන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින් ඔබට රැකියාවක් කිරීමට නැත්නම් රැකියාවක් කිරීම සඳහා විදේශගත වීමට, ක්‍රීඩාවක් කිරීමට, අධ්‍යාපන කටයුතු කිරීමට හෝ වාහනයක් පැදවීම සඳහා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවද නැද්ද පිළිබඳව ලබා දෙන සහතිකයක්. ඉතින් ඔබ පිටරටක රැකියාව සඳහා යනවා නම් මේ සහතිකය අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඔබ පිටරට රැකියාව සඳහා යොමු කරන ආයතනය විසින්ම මෙඩිකල් ෆිට්නස් සර්ටිෆිකේට් එකක් ලබා ගැනීම සඳහා ඔබට උපදෙස් දෙනවා. ඉතින් මේ ෆිට්නස් සර්ටිෆිකේට් එක වැදගත් වෙනවා ඔබට අවශ්‍ය වීසා ලබා ගන්න වගේම ඔබ ඒ රැකියාවට සුදුසුකම් ලැබීමටත්. ඉතින් මම හිතනවා ඔයාලට මොකද මේ මෙඩිකල් ෆිට්නස් සර්ටිෆිකේට් කියන ගැන අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි ඉදිරියේදී මේ වගේම මෙඩිකල්ස් ගැන කතා කරන වීඩියෝ එකක් හම්බෙමු. ඔබට සුබ දවසක්.